ගොඩ දවසකින් මචං මම දැක්කේ. ස්වයශීලී මම සිටි. මාස එකමාරකින් දෙකකින්ද ඊටත් වැඩිද වෙන්නේ දන්නේ නේ. රට ගියාද? ඔව් අපේ අක්කන රට ඉන්නේ. චැට් කරන්න පුළුවන්. කරන්න පුළුවන් තමයි සකපරස් අනිවාර්යෙන් කරන්නෝ ටැග් දාලා ඔය කට්ටියට. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මල්ලි චුට්ටක් මතක් කරන්න උදාහරණ නැතුව. වෙන්න ඕක තමයි ප්‍රශ්නේ. ඔයාලා යනවද? ඇයි යන්නේ? මතක නැද්ද අපි සින්ද කිව්වා මාදී නැන්දගේ ලයිව් එකේ. මං ඒකේ සින්දු කිව්වා එක හරි. මිතුම් මල්ලි. නිකන් මේ නමින්ම දින්නේ මිතුම් කියලා. අඩෝ කැක්ටස් නිදි නැද්ද? මොකක්ද කියලා අහලා තියෙන්නේ. ඔයා හරි සිල්වා. ඔයා හරි. මම ඔයාලට රෙස්පෙක්ට් කරනවා. ඔයා ඇත්තටම හරි. දෙතුනි ගොඩක් නිසා මතපිට I නේද don't like. තෙරපෙන්නේ මතකය Wrong. අමතක කරන්නයි නිතරම මාෂි කොහමද පැටියෝ? නැහින්නේ. එල එල ඒක මාර වදනක් තමයි. අම්මෝ මං හැමදාම පාටි සීන් එකේ ඉන්නේ මිතුන් දැන්වත් මතකද? පතොක් අක්කලු. මල්ලි පතොක් මල්ලි ආවද ඉතින්? මේ ආසියා මෙයා මට පතොක් අක්කලු. එතකොට මල්ලි එතකොට එක දවසක් කරන්නේ බඩු මදි වුණා අයියේ කියලා යන්න ගියේ ඔයාද පතයන්ගේ අරන් පොඩ්ඩවට එන්නම් මම හොඳින් කියලා. ඉන්නවා නංගියෝ. මාෂි මම හොඳින් ඉන්නවා මැනිකේ. මං ගිය පරිස්සමට ගිහින් එන්න මල්ලි එහෙනම් කියලා. ඇන්ටි ආන්ටි ඔව් මයි පුතේ කියන්න හායි කියලා තියෙනවා. කවියා කියනවා මාෂිට හායි කියලා. අක්කා ඉන්න රට කොහෙද? මාෂි මං සෞදි අරාබිය. මිස්ටර් ෂූ එඩිට්ස් කියනවා ඔයා හරිම කිවිට්ලු. මාෂිගෙන් වයස කීයද කියලා අහනවා. කුවේට්ද? මාෆි වෙන අපි කතා නොකර ඉමු. හැ? water? Kullo anachara. Kama kanawa. පතොක් කියලාම කියන්නම්. sorry. නේ මන්ද. ඇයි මොකෝ වෙන්නේ? ආව් අවියාරම ඉන්නවද කොල්ලෙක් කියලා? මල්ලි කවුද මන් දන්නේ මට කෝල් කරන්නේ. අම්මා ගන්නෙ. අර ලයින් එක කට් වෙයිද දන්නේ නැහැ. ලයිව් එක කට් වෙයිද දන්නේ නැහැ නේ. නෑ නෑ අම්මනම් කෝල් එක අනිවාර්යෙන් ආන්සර් කරන්න. යන්න කට්ටුනට ගමන්නේ. යන්න. ලයිව් එක දාගන්න පුළුවන් නේ. අනිවාර්යෙන් අම්මගේ ෆෝන් එක ආන්සර් කරන්න. චාර කරෝෂා කොහොමද කියලා අහනවා. හොඳින් ඉන්නවා.